අයබෝන්දුවේ පුතේ අද දවසේ අපි කතා කරන්නේ මිනිසාගේ ඇස සම්බන්ධයෙන්. මිනිසාගේ ඇසේ අභ්‍යන්තරයේ පිරලා තියෙන කොටස් මොනවද? ඒ වගේ මිනිසාගේ ඒ ඇසේ අභ්‍යන්තර කොටස් වලින් මොන වගේ කෘත්‍යයන්ද කරන්නේ? අන්නේ හා සම්බන්ධයෙන් තමයි ඒ කොටස් පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්නේ. අපි බලමු මුලින්ම මිනිසාගේ ඇස පිරලා තියෙන්නේ මොන ස්ථානයේද කියලා. මිනිසාගේ හිස් කබලේ ඉදිරියෙන් පිරලා තියෙන අක්ෂ කූප කියන කුහර තුල තමයි මිනිසාගේ ඇස් පිරලා තියෙන්නේ. ඒ කුහර අභ්‍යන්තරේ පේශි වලට සම්බන්ධ වෙලා පේශි මගින් තමයි මේ ඇස් රඳවාගෙන තියාගෙන තියෙන්නේ. ඉතින් මම මේ බෝඩ් එකේ ඇදලා තියෙනවා ඒ රූප සටහන. මිනිසාගේ ඇසෙහි දික්කඩ රූප සටහන සහ මම අංක වශයෙන් නම් කරලා තියෙනවා ඒ ඇසේ අභ්‍යන්තරයේ තියෙන කොටස් මොනවද කියලා. මේක දැනට තියෙන සිලබස් එකේ නම් grade 9 වලදී තමයි අපි ඇස සම්බන්ධයෙන් උගන්වන්නේ. ඒ කොටස් මොනවද කියලා ඔයාලගේ අච්චු පොතේ යාදාල පොතේ නම් කරලා තියෙනවා. මම දැනට අංක වශයෙන් මෙතෙන්දී මාක් කරලා තියෙනවා. මම ඒ කොටස් සම්බන්ධයෙන් ඒ කොටස් මොනවද කියලා විග්‍රහ කරන්නම් කෙටියෙන්. right. එතකොට මම කිව්වත් වගේ අක්ෂ කූප කියන කුහර අභ්‍යන්තරයේ තමයි මේ ඇස් ගිලිලා තියෙන්නේ. එතකොට අපි පිළිවෙලට කතා කරගෙන යමු. අංක 1. දැන් ඇසෙහි මෙහෙම දික්කඩක් ගත්තාම බාහිරින්ම පිටලා තියෙන කලාපය තමයි ශ්වේත ඝන ස්තරය කියලා කියන්නේ. ශ්වේත ඝන ස්තරය. මෙයා පාරදෘශ්‍ය කලාපයක් නෙමෙයි. ඒ කියන්නේ ආලෝකයට මේ හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. පාරදෘශ්‍ය කලාපයක් නෙමෙයි. පාරදෘශ්‍ය කලාපයක් නෙවෙයි. මේක අපි නම් කරනවා ශ්වේත ඝන ස්තරය කියලා. right. ආලෝකයට ඒ හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. පාරදෘශ්‍ය නැහැ. right. ඊට පස්සේ අංක 2. right. මේවා ස්ථල වශයෙන් තියෙන්නේ. right. හරස්කඩක් මෙහෙම ගත්තාම හරස්කඩක් කියන්න පුළුවන්, දික්කඩක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. right. අංක 2 වශයෙන් නම් කරලා තියෙන දෙවනියට තියෙන ස්තරය ඒ අපි නම් කරනවා රුධිරග්‍රාහී ස්තරය කියලා. රුධිරග්‍රාහී ස්තරය. රුධිරග්‍රාහී ස්තරය කියලා කියන්නේ ඇසට රුධිරය සැපීම සිද්ධ කරන්නේ මේ රුධිරග්‍රාහී ස්තරයෙන්. ඔව්. ඇස කියන්නේ සජීවී දෙයක් නේ. එතකොට එයා තුල යම් පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවා. පෝෂණය අවශ්‍යයි. ඒ වගේම තමයි පරිවෘත්තීය ක්‍රියා නිසා නිර්මාණය වෙනවා බහිස්රාවී ද්‍රව්‍ය. පරිවෘත්තීය ක්‍රියා නිසා නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය නිපද වෙනවා. ඒවා දේහෙන් බැහැර කළ යුතුයි. ඒවා ගෙන යාම සඳහා රුධිරය අවශ්‍ය වෙනවා. ඒ රුධිර සැපයීමක් අනිවාර්යෙන් ඇසට අවශ්‍ය වෙනවා. ඔව්. ඒ සඳහා රුධිරග්‍රාහී ස්තරය. රුධිරයේ සැපයීමක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමයි රුධිරග්‍රාහී ස්තරය පිරලා තියෙන්නේ. ඒක අපි අංක 2 වශයෙන් මම මෙතනදී මාක් කරලා තියෙනවා. ඊට පස්සේ ඇතුළතින්ම පිරලා තියෙන ස්තරය අංක 3 වශයෙන් මම නම් කරලා තියෙනවා. ඒක දෘෂ්ටි විතානය කියලා අපි නම් කරනවා. මේ දෘෂ්ටි විතානයේ පිරලා තියෙන විශේෂිත සෛල වර්ග දෙකක්, යෂ්ටි සෛල සහ කේතු සෛල කියලා අපි නම් කරනවා. right. මම දැනට ඒ කොටස් පිළිබඳව ඒ විදිහට නම් කරනවා. අපි පසුව බලමු. අභ්‍යන්තරිත විස්තර ගොඩාක් විස්තර ගන්න තිබෙනවා. අපි දැනට කෙටියෙන් ඒ විදිහට හඳුනා ගන්නවා. right. ඊට පස්සේ අංක 4. මම කියවනේ දැන් බාහිරින්ම තියෙන ශ්වේත ඝන ස්තරය කියලා. පාරදෘශ්‍ය නැහැ කියලා මම කියවනේ. ආලෝකයට හරහා ගමන් කරන්න බෑ කියලා කියවනේ. එතකොට මේ ශ්වේත ඝන ස්තරය කියන එක ඇසේ ඉදිරි කලාපයේදී ඉතාමත්ම තුනී වෙලා පාරදෘශ්‍ය භාවයටපත් වෙලා ස්වච්ඡ කියන කලාපය නිර්මාණය වෙලා තියෙනවා. ඒ ස්වච්ඡ කියන කලාපය හරහා ආලෝකයට ගමන් කරන්න පුළුවන්. ඔව්, ආලෝකයට ගමන් කරන්න පුළුවන් කියන පාරදෘශ්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට මේ අංක 4ෙන් දක්වලා තියෙන්නේ ස්වච්ඡය කියන කලාපය. right. ඒ අර ආලෝකයට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔව්, ඇසට ආලෝකයෙන් ගමන් කළ යුතුයිනේ. එතකොට අපිට යම් දෙයක් පේන්නේ නේද? right. ඔව්. එතකොට අංක 5 වශයෙන් මම නම් කරලා තියෙන්නේ අක්ෂි පේශි. ඔව්, මම කියවනේ අර අක්ෂි කූප තුල ඒ අක්ෂි එහෙම නැත්නම් ඇස රඳවාගෙන තබා ගන්න පේශි වල දායකත්වයක් ලබා දෙනවා කියලා. එතකොට ඒ අක්ෂි පේශි වලින් තමයි ඒ දායකත්වය ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඇසක් ගත්තොත්
ඒ ඇස එක ඇසක් ගත්තොත් ඒ ඇසට අක්ෂි පේශි 6ක් සම්බන්ධ වෙලා තියෙන අක්ෂි කූපයට සම්බන්ධ කරලා තියාගන්න. right මම මෙතෙන්දි මේ දාලා තියෙන අක්ෂි පේශි. එතකොට මේ අක්ෂි පේශි වලින් තමයි අක්ෂි කූපය තුල ඒ ඇස රඳවාගෙන තියාගෙන ඉන්නේ. එතකොට ඒ අක්ෂි පේශි වල ක්‍රියාකාරීත්වයෙන් අපිට යම් පරාසයක් තුල ඇස චලනය කරවන්න පුළුවන්. යම්කිසි පරාසයක් තුල අපිට ඇස කරකවන්න පුළුවන්. ඇස හරවන්න පුළුවන් නේද? එතකොට මෙන්න මේකට අපි කියනවා අක්ෂි පේශි කියලා. මේ දෙපැත්තෙන් මම එක දක්වලා තියෙනවා. එතකොට එක ඇසක් අක්ෂි පේශි 6කින් සම්බන්ධලා තියෙනවා අක්ෂි කූපයට. එතකොට ඒවා අක්ෂි පේශි මේ දෙපැත්තෙම තියෙනවා. right? හරි. එතකොට අංක 5 අක්ෂි පේශි. එතකොට අංක 6 කියන්නේ මොකක්ද? අංක 6 එක අපි නම් කරනවා අක්ෂි කාශය කියලා. මේක තමයි මේක උත්තල කාශයක්. මේක සජීවී ද්‍රව්‍ය වලින් නැත්නම් සජීවී පටක වලින් නිර්මාණය වෙලා තියෙන කාශයක්. මේක උත්තල කාශයක්. මේක අපි නම් කරනවා අක්ෂි කාශය කියලා. අක්ෂි කාශය කියලා මේක අපි නම් කරනවා. මේක උත්තර ස්වභාවයෙන් තියෙන කාශයක්. මේක සජීවී පටක වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේක අපි නම් කරනවා අක්ෂි කාශය කියලා. හරි. ඊට පස්සේ බලමු අංක 7. අංක 7ෙන් නිරූපණය වෙන්නේ මේ ස්වච්ඡය සහ අක්ෂි කාශය අතර පවතින මෙන්න මේ අවකාශය. ඒක අපි නම් කරනවා අම්‍ය රසය කියලා. මේක පාරදෘශ්‍ය කලාපයක්. ජලීය ද්‍රව්‍යකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් අංක 8ෙන් නිරූපණය වෙන්නේ ඒක අපි නම් කරනවා තාරා මණ්ඩලය කියලා. සාමාන්‍ය ආහාරයේදී කළු ඉංග්‍රියාව කියලා කියනවා. මේකෙන් කරන්නේ ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීම. right. අනේ වගේ කෙටියෙන් මතක තියාගන්න. ඊට පස්සේ අපි ගත්තොත් අංක 9. අංක 9ෙන් නිරූපණය වෙන්නේ මේ තාරා මණ්ඩලය. මෙන්න මේ කලාපයේ තියෙන මෙන්න මේ රතු පාටින් දක්වලා තියෙන කලාපය. එන්න ඒ කලාපයේ මේ මැද තිබෙන ඉතාමත් කුඩා විවරය. ඒක තමයි අංක 9ෙන් නිරූපණය වෙන්නේ. ඒක අපි නම් කරනවා කණිනිකාව කියලා. ඇත්තට මේ හරහා තමයි ආලෝකයේ ඇතුළු වීම සිද්ධ වෙන්නේ. කණිනිකාව. ඒක තමයි අංක 9ෙන් නිරූපණය වෙන්නේ. අංක 9ෙන් මම පිළිතුරු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් අංක 10. අංක 10ෙන් නිරූපණය වෙන්නේ මේ අක්ෂි කාචයට දෙපැත්තෙන් තියෙන පේශී දෙක. ඒක අපි නම් කරනවා ප්‍රතියෝජක පේශි කියලා. ප්‍රතියෝජක පේශි. මේ ප්‍රතියෝජක පේශි වල දායකත්වය මොකක්ද? අක්ෂි කාශේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කිරීම. අක්ෂි කාශේ මම කිව්වා උත්තල කාශයක් කියලා. ස්වභාවික ද්‍රව්‍ය වලින් සජීවී කියන්නේ ස්වභාවික කියන්නේ සජීවී පටක වලින් නිර්මාණය වෙලා තියෙන ද්‍රව්‍යයක් කියලා. අක්ෂි කාශය එයාගේ වක්‍රතාවය උත්තල කාශයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි අඩු වැඩි කිරීමට දායකත්වය ලබා දීම තමයි මේ දායකත්වය ලබා දීම තමයි මේ ප්‍රතියෝජක පේශී මගින් සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ අපි අංක 11ට ගියොත් අංක 11 නිරූපණය කරන්නේ මෙන්න මේ මැද තිබෙන මෙන්න මේ කලාපය. මේක හිස් අවකාශයක් නෙමෙයි. මේක ජල්ලිමේ කලාපයක්. නිකන් ජෙල් එකක් වගේ. ජෙලටින මේ කියන්නේ ජල්ලිමේ කියන්නේ මේ මැද මේ කලාපේ පිළ තිබෙන්නේ නිකන් ජල්ලිමේ කලාපයක්. මේ හරහා ආලෝකය ගමන් කරනවා. මෙන්න මේ මැද අවකාශයෙන් තමයි ඇස පුරවලා තියෙන්නේ. ඇසේ මැද කලාපේ පිරවීමට ලක් කරලා තිබෙන්නේ මෙන්න මේ කලාපය. මේක අපි නම් කරනවා කාච රසය කියලා. මේ අංක 11න් මම දක්වලා තිබෙන්නේ අන්න ඒ කලාපය. right? හරි. ඊට පස්සේ අපි අංක 12ට ගියොත් අංක 12න් නිරූපණය කරන්නේ දෘෂ්ටික ස්නායුව. දෘෂ්ටික ස්නායුව තමයි අංක 12න් නිරූපණය කරන්නේ.
ඒ වගේම තමයි අංක 13 සහ 14 කියන්නේ මොකක්ද? මම කිව්වා අර ඇසේ දික්කඩක් ගත්තාම අර මූලික ස්තර තුනක් තියෙනවා කියලා කිව්වනේ. අර ප්‍රධාන ස්තර තුනක්. ශ්වේත ඝන ස්තරය, ඊට පස්සේ රුධිරග්‍රාහී ස්තරය සහ දෘෂ්ටි විතානය. ඇතුළතින්ම තියෙනවා කිව්වේ දෘෂ්ටි විතානයනේ. ඒ දෘෂ්ටි විතානය ඊටමත්ම වැදගත් අපේ පෙනීම ඇතිවීමේදී